මේ තියෙන්නේ නිදානයක් තැම්පත් කර තිබු ස්ථානයක්. මෙතෙන්ට කුර සම්බන්ධ කරලා ඩයිනමයිට් දාලා අශ්වයාගේ රුව සහිත ගිරිය. මෙන්න මේ නිසා තමයි මේ පන්සලට අස්ගිරිය කියන නම ලැබිලා තියෙන්නේ. මේ කල්ලෙන් තමයි වලගම්බා රජු මේ ස්ථානයට සතුරන් පහර දෙද්දී පලා ගොස් තියෙන්නේ. අද මම ඉන්නේ අස්ගිරිය රජමහා විහාරයේ. මේ විහාරස්ථානයේ තිබිලා තියෙනවා නිදානයක්. ඉතින් ඒ නිදානේ ගත්තු තැන තාමත් ඒ විදිහටම තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට නිදානේ ගත්තු ස්ථානයත් පෙන්නනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ වගේම තමයි මේක බොහොම ඓතිහාසික පන්සලක්. ගම්පහ ඉන්න ගොඩක් කට්ටිය මේ පන්සලට ඇවිල්ලවත් නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ මේ තියෙන්නේ කටාරම් කොටපුව. පේනේද? මේ පන්සලට නගින්න පටන් ගත්ත තැනම. ඔයාලට පේනවනේ කොච්චර දුර නගින්න තියෙනවද කියලා. පඩි 100 ගණක් නගින්න තියෙනවා. හරියට නිකන් මහගෙදර දබේ නගිනවා වගේ. එයාගේම වලගම්බා රජුරු පලා ගියපු මොකක් පවා මේ විහාරස්ථානේ තියෙනවා. මේ උමගෙන් ගිහිල්ලා මාලිගා තැන්න රජමහා විහාරයේ එක තැනකින් එළියට එන්න පුළුවන්. ඉතින් මම උගුඩට නගින ගමන් කියන්නම් කොහොමද මේ අස්ගිරිය කියන පන්සලේ නම හැදුනේ කියලා. ඕගොල්ලෝ දන්නව නේද සීගිරිය. සිංහයාගේ රුව සහිත ගිරිය. සිංහගිරිය සීගිරිය. ඒ වගේම තමයි අශ්වයාගේ රුව සහිත ගිරිය. අශ්වගිරිය. පස්සේ කාලෙකදී අස්ගිරිය වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේ අස්ගිරි පන්සලේ නම හැදලා තියෙන්නේ. ඔන්න අපි උඩටම ආවා. ඉතින් මෙහි තියෙන තමයි පෞරාණික වැදගත්කමක් තියෙන විහාරය. ඉතින් මේ තමයි බුදුගේ. මේ තමයි බුදුගේ ඇතුලේ තියෙන ඓතිහාසික චිත්‍ර. ඉතින් මේ හැම චිත්‍රයක්ම අයිති වෙන්නේ මහනුවරට. මේ හැම එකක්ම වසර 100 ගාණක් පැරණි බිත්තිසිතුවක්. මට පේනවා නේද? තාමත් මේ දේවල් ආරක්ෂා වෙලා තියෙනවා. අපි හිතනවා ඉදිරියටත් මේවා මේ විදිහටම ආරක්ෂා වෙලා තියෙයි කියලා. ඔයගොල්ලෝ පේනවා නේද මේ විශාල පර්වතේ කටාරම් කොටලා තමයි මේ විහාරය ඉදි කරලා තියෙන්නේ. මේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ඉතාමත්ම ඉපැරණි විහාරස්ථානයක්. මේ තමයි අස්ගිරිය විහාරයේ තියෙන දේවාලය. ඔයාලට පේන නේද විශාල පර්වතයක් යට තමයි මේ දේවාලය ඉදි කරලා තියෙන්නේ. අද නම් දේවාලේ වහලා තියෙන්නේ. පන්සල පුරාටම තියෙන්නේ මේ වගේ කටාරම් කොටපු ලෙන්. මට පේනව නේද? මේ හැමතැනම තියෙන්නේ කටාරම් කොටපු ඓතිහාසික ලෙන්. ඔයගොල්ලන්ට පේනව නේද මෙන්න මේ ස්ථානයේ තියෙනවා සෙල්ලිපියක්. මේ තියෙන්නේ පුරාණ ප්‍රාඥීය අක්ෂර. හැබැයි මේ සෙල්ලිපිය කියවන්න බෑ. මොකද මේක සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගිහිලා තියෙන්නේ. මේ උඩින් යන වතුර පාර මෙතනින් තමයි ගලාන යන්නේ. මේ තමයි මම ඔබට කලින් සඳහන් කරපු අශ්වයාගේ රුව සහිත ගිරිය. මෙන්න මේ නිසා තමයි මේ පන්සලට අස්ගිරිය කියන නම ලැබිලා තියෙන්නේ. බලන්න බොහොම පැහැදිලිව මේ අශ්වයාගේ රූපය මෙතන කොටලා තියෙනවා. මේ උඩින් පේන්න තියෙන සෙල්ලිපියක්. බ්‍රාහ්මීය අක්ෂර වලින් කොටලා තියෙන සෙල්ලිපියක් තමයි මේ පේන්න තියෙන්නේ. මේ තමයි අපේ ඉතිහාසය. අවුරුදු දහස් ගණන් තිස්සේ තාමත් මේවා විනාශ වෙන්නේ නැතුව මේ ආකාරයෙන්ම තියෙන්නේ කොහොමද කියන එක ගැන පුදුමයි. ඉතින් මේ අශ්වයාගේ රූපය අවුරුදු දහස් ගණන්ට කලින් කොටපු එකක්. තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මම ඉන්නේ විහාරස්ථානයේ ඉහළ මාලේ. ඉතින් මෙතන බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තියෙනවා. ඉතින් මේ බෝධීන් වහන්සේ රෝපණය කරද්දී මේ වටේට කළුගල් බැම්මක් බදලා තියෙනවා. ඉතින් ඒ බැම්මේ එක තැනක තියෙනවා සෙල්ලිපියක්. ඔයාලට පේනවා නේද? මේ සෙල්ලිපියේ තියෙනවා අකුරු 6ක් කොටලා.
මම ඔයගොල්ලන්ට කියන්නම් මේකේ තේරුම මොකක්ද කියලා. ඉතින් මේ බ්‍රාහ්මී අක්ෂර පරිවර්තනය කරාම එන්නේ පට, කබරි, සල. ඉතින් මේ පට කියන්නේ අපි දන්නවා රෙදිපිලි. කබරි කියන එකේ අදහස් තමයි කර්මාන්ත. සල කියන්නේ ආයතනය. ඉතින් මේක තමයි මේකේ තේරුම් වෙන්නේ. ඉතින් එකෙන් අදහස් වෙන්නේ සලුපිලි නිෂ්පාදනය කරපු කර්මාන්ත ශාලාවක් මේ අවට තිබිලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ගල්පෝරුවෙන් කියවෙන්නේ. මුළු ගම්පහ ටවුන් එකෙන් පේනවා. ඇත්තට මං හිතුවේ නෑ මේක මේ වගේ ඇති කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට අර ඉස්සලා සඳහන් කරපු විශාල ගල් එන. ඉතින් මේ ගල් එනෙන් තමයි වලගම්බා රජු මේ ස්ථානයට සතුරන් පහර දෙද්දී පලා ගොස් තියන්නේ. මේ ගල් එන මාලිගා තැන්න රජමහා විහාරයේ එක් ස්ථානයකින් එළියට එන්න පුළුවන්. ඔයගොල්ලන්ට හිතන ඇති කොහොමද මේ ගල් එනෙන් කෙනෙක් යන්නේ කියලා. ඒකට හේතුව තමයි මේක කාලයත් එක්ක මේ ගල් එන ඉස්සරහට පාත් වෙලා තියෙනවා. අවුරුදු දහස් ගානකට කලින් නිර්මාණය කරපු ගල් එනන් නිසා මේක කාලයත් එක්ක පල්ලයට මේ ඇන්ගල් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ උඹක දැන් සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා වාරණ මාලිගා තැන් රජමහා විහාරයෙන් මතුවෙන්න පුළුවන් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ තියෙන්නේ නිදානයක් තැන්පත් කර තිබු ස්ථානයක්. ඔයගොල්ලන්ට පේනව නේද? මෙතන තමයි නිදානය තැන්පත් කරලා තිබ්බේ. මේක සම්පූර්ණයෙන්ම ගල් පොත්තකින් ආවරණය කරලා තමයි තිබලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ නිදානය ආවරණය කරලා තිබ්බ විශාල ගල් පොත්තේ කොටසක්. ඉතින් නිදන් හොරුන් විසින් මේ ස්ථානෙට ගල් බෝර දාලා මේක විනාශ කරද්දී මෙන්න මේ විදිහට මේක උඩ තිබ්බ විශාල ගල් පොත්ත කැඩලා විසි වෙලා තියෙනවා. ඉතින් මෙතන කවුරුත් ඇවිල්ලා මේක පුපුරවන්න උත්සාහ කරන්න එපා. මෙතන ඇත්තටම දැන් නිදානයක් නැහැ. මේ නිදානේ අරන් තියෙන්නේ. මෙතන සෑන් ලොකු විශාල නිදානයක් තිබලා තියෙන ගමන් පේනවා. මොකද මේ වල ගොඩක් ලොකුයි. කවුරු කොයි කාලේ මේ නිදානේ ගත්තද කියන්නම් දන්නේ නැහැ. කොහොම හරි රටට හිමි වෙන්න තිබ්බ විශාල ධනස්කන්ධයක් තමයි මේ විදිහට නිදන් හොරු විනාශ කරලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ දකින්නේ නිදන් හොරුන් විසින් මේ නිදානය ගන්න ගල් බෝර දාපු කූර. මේ තියෙන්නේ මෙන්න මෙතෙන්ට තමයි ගල් බෝර දාලා තියෙන්නේ. මෙතෙන්ට කූර සම්බන්ධ කරලා ඩයිනමයිට් දාලා මේ ගල සම්පූර්ණයෙන්ම පුපුරව හැල්ලලා තියෙනවා. ඉතින් මේ පුපුරව හරිද්දී විසි වෙලා ගිය ගල් කොටස් තමයි මේ තියෙන්නේ. අනිත් ගල් කොටස් ටික වැල්ලා තියෙනවා මේ ගලෙන් පල්ලෙහාට. මේ ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ගල හරි ගාන්ට කැඩලා තේ ගිහින් තින විදිය පේනව නේද? ඔයගොල්ලන්ට පේනව නේද? පැහැදිලිව සලකුණු කරලා තියෙනවා මේ නිදානේ තිබූ ස්ථානය. මේ තියෙන්නේ මේ නිදානය මේ ස්ථානයේ සගවලා තියෙනවා කියන්නේ තමයි මේ සීමාව ලකුණු කරලා තියෙන්නේ. හරියටම කොටු හැරේට ලකුණු කරලා තියෙනවා මේ සීමාව.